3, කොහොමද ඔයාලට 2, 1. ඔන්න අද හලෝ කොහොමද ඔයාලට ඔන්න අද අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා මං අද වීඩියෝ එකෙන් ඔයාලට කියන්න යන්නේ ස්ට්‍රෙච් මාර්ක්ස් නිසා විඳවන අයට කොහොමද ස්වභාවික ක්‍රම මගින් ඒක නැති කරගන්නේ කියලා මුල්ම අවස්ථාවේ නැති කරගන්නේ කොහොමද කියලා. ඉතින් දැන් ස්ට්‍රෙච් මාර්ක්ස් නැති අය වෙන්න පුළුවන්. එයාලත් අනිවාර්යයෙන්ම බලන්න. මොකද ගෑනු ළමයි වෙන අපිට ඔය ස්ට්‍රෙච් මාර්ක්ස් මාරම කරදරයක් වෙන්න පුළුවන් ඉස්සරහට. ඒක නිසා දිගටම මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලා දන්නවද සාමාන්‍යයෙන් ඔය ස්ට්‍රෙච් මාර්ක්ස් ඇති වෙන්න පුළුවන් අවස්ථා කිහිපයකදී. ඒ තමයි මේවා මේ රිසර්ච් කරලා තමයි මට වීඩියෝ එකක් කරන්න ඕනි කියලා හිතුණා. ඉතින් ඔහේ ආවට ගියාට වීඩියෝ එකක් කරනට වඩා අනිත් අයටත් වැදගත් වෙන වීඩියෝ එකක් කරන්න ඕන නිසා මම පොඩ්ඩක් හොයලා බැලුවා මොනවද තියෙන ප්‍රශ්න කියලා. ස්ට්‍රෙච් මාර්ක්ස් ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නයක්. ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක මේ විදිහට කරන්න හිතුවේ. ගොඩක් වෙලාවට ස්ට්‍රෙච් මාර්ක්ස් ඇති වෙන ප්‍රධානම හේතුව තමයි බබාලා හම්බුන අම්මලාට ගොඩක් වෙලාවට අර බඩේ ඇදීම නිසා හැම ඇදීම නිසා ස්ට්‍රෙච් මාර්ක්ස් තියෙනවා. ඒ වගේම මහත් වෙලා කෙට්ටු වෙන කෙනෙක්, කෙට්ටු වෙලා මහත් වෙන කෙනෙක්, ඒ වගේම ගොඩක් මහත අයට සාමාන්‍යයෙන් එන්න පුළුවන් ඔය ස්ට්‍රෙච් මාර්ක්ස්. ඉතින් ඔයාලා දන්නවද මේවට කරන්න බෙහෙත් තියෙනවා. නමුත් ඒ බෙහෙත් සාමාන්‍යයෙන් ටිකක් මිලාදිකයි. එහෙම මිලාදික විදිහට බෙහෙත් කරන්න අමාරු අයට තමයි මේ වීඩියෝ එක. ඉතින් බෙහෙත් කරන්න අවශ්‍ය වෙන්නේ මුල්ම අවස්ථාවේ තියෙන ස්ට්‍රෙච් මාර්ක්ස් අපිට හොඳ කරගන්න පුළුවන් ස්වභාවික ක්‍රම තියෙනවා. ඒ වයින් පළවෙනි එක තමයි විටමින් සහිත ආහාර. ඒ කියන්නේ ස්ට්‍රෙච් මාර්ක්ස් මුල් අවදියේම එන්න කලින් ඉඳන්ම වළක්ව ගන්න පුළුවන් විටමින් වර්ග තියෙනවා. ඒ තමයි විටමින් A, විටමින් D, විටමින් C, ඒ වගේම ස්ලින් කඩංගු ආහාර සහ ඇනිමල් ප්‍රෝටීන් අඩංගු ආහාර. අපි ඒවා ආහාරයට ගන්නවා නම් ගොඩක් වෙලාවට ඔය මාර්ක්ස් එන එක අවම කරගන්න පුළුවන් ඒ විටමින් භාවිතා කිරීමෙන්. ස්වාභාවිකම ක්‍රමය තමයි ඊළඟට තියෙන ලෙමන් සහ අලිගැට පෙර සක්කාරය. ඔයාලා දන්නවද මේ ලෙමන් මේක කන්න නෙවෙයි, ඔයාලා අලිගැට පෙර භාගයක්, අලිගැට පෙර ගෙඩියකින් භාගයක් අරගෙන ඒක බ්ලෙන්ඩ් කරලා ඒකට දෙහියුෂ එක්කලා ඔයාගේ ස්ට්‍රෙච් මාර්ක්ස් තියෙන තැන්වල ආලේප කරන්න. එතකොට ටික දවසක් යද්දී ඔයාගේ මේ ස්ට්‍රෙච් මාර්ක්ස් ඉබේම අඩු වෙලා යන්න පුළුවන්. මුල් තත්ත්වයේ තියෙනවා නම් ගොඩක් දුරට ඒක අඩු වෙලා යන්න පුළුවන්. ඔයාලා දන්නවද මේ ලෙමන් වල තියෙන්නේ සාමාන්‍යයෙන් ස්වාභාවික බ්ලීචින්. එතකොට ඒවා කෙලින්ම මූණේ ආලේප කරන්න හොඳ නැහැ. මූණේ ආලේප කරනවා නම් දෙහියුෂත් එක්ක මීපැණි හරි සීනි හරි කලවම් කරලා තමයි අපි දෙහියුෂ මූණට ඇප්ලයි කරන්නේ. ඊළඟ එක තමයි ඔලිව් ඔයල් මේස හැඳි 3කට පොල්තෙල් මේස හැන්දක් සහ කෝමාරිකා යුෂ තේ හැන්දක් එකතු කරලා ඔයා විනාඩි 15ක් 10ක් වගේ හොඳට ස්ට්‍රෙච් මාර්ක්ස් තියෙන තැන්වල ආලේපනය කරන්න. ආලේපනය කරලා ඒක විනාඩි 10ක් විතර තියලා හොදලා දාන්න. මේක ඔයා සතියට එකපාරක් වගේ කරනවා නම් ඔයාට ඉක්මනටම ප්‍රතිඵල ගන්න පුළුවන් සති 3-4කින්. ඔයා හොඳට මතක තියාගන්න ස්වභාවික දෙයක් නිසා හැරෙන තැපෑලෙන් මේ ප්‍රතිඵල එන්නේ නැහැ. දිගටම කන්ටිනියු කරගෙන යන්න ඕනේ. ඕකේ ඉතින් මේ බබාල එක්ක බිසී වෙන අයට, එතකොට ජොබ් එක බිසී වෙන අයට සතිපතා කරගන්න පුළුවන් වුණොත් හොඳයි. අර ගෙදර ඉන්න කෙනෙක් නම් ඔයාට ඉක්මනටම ආගේ ස්ට්‍රෙච් මාර්ක්ස් නැති කරගන්න ඕන නම් කරන්න ඕනි හොඳම දේ තමයි ඔලිව් ඔයිල් ටිකක් රත් කරලා හැමදාම රැට නිදාගනිද්දි වගේ ස්ට්‍රෙච් මාර්ක්ස් තියෙන තැන්වල ගාලා විනාඩි 10ක් විතර තියලා හොදලා දාන්න. නැත්තම් හොදලා දාන්න ඕනෙත් නෑ. හොදලා දාන්න. අනිත් එක තමයි ඔයාගේ සමේ තෙතමනය රැඳෙන්න ගොඩාක් අවශ්‍යයි. මොකද කොලජන් අඩුකම නිසාත් ඔය මේ ස්ට්‍රෙච් මාර්ක්ස් එනවා. ඒක නිසා ඔයා නිතරම වතුර බොන්න. දවසට වතුර කෝප්ප අඩුම 10ක්
8ක් 10ක් වගේවත් පානය කරන්න. මොකද ඔයාගේ හැමේ තෙතමනය තියනවත් එක්ක තමයි ඔයා මේ පිටතින් ආලේපනය කරන දේවල් වල ප්‍රතිඵල හම්බෙන්නේ. අන්තිම එක තමයි එක්සර්සයිස් කියලා කියන්නේ ඔයාගේ ස්ට්‍රෙච් මාර්ක්ස් තියෙන කෙනෙක් වුණත් නැති කෙනෙක් වුණත් අනිවාර්යයෙන්ම දවසට විනාඩි 5ක් හෝ 10ක් අනිවාර්යයෙන්ම කරන්න ඕනි දෙයක්. ඒක පුරුද්දක් විදිහට ජීවිතයට එකතු කරගන්න ඕනි දෙයක්. එතකොට මේ යෝගා වගේ ඔයාට ඔයාගේ ස්ට්‍රෙච් මාර්ක්ස් අවම කරගන්න හැකියාව තියෙනවා. අපි ගොඩක් දේවල් කතා කරා. ඉතින් මෙන්න මේ ඔලේසි ක්‍රම ස්වභාවික ක්‍රම වැඩි වියදමක් යන්නේ නැහැ. මේ දේවල් ඔයා එකක් හරි කරලා බලන්න අනිවාර්යයෙන්ම ප්‍රතිඵල හම්බෙනවා. අද මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉඳපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මගේ YouTube channel එක subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා.